තව ප්‍රශ්නයක් තියෙනවා භාවනා යෝගීව සින්න විට හිත අහකට ගොස් මගේ රූපේම වෙනින්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ අවස්ථා මම ඉස්සෙල්ලා විග්‍රහ කරලා තියෙනවා. දිවැස දිවකන පරසිට දැකීම පෙරවිසු කඩපිළිවෙල සුදුපාත මේ ආදී ඥාන පහළ වෙන්නේ. අභිඥා ඥාන පහළ හේතු තියෙනවා. මේකේ එක්තරා අවස්ථාවක හැටි වෙන්නලා තියෙනවා. දැන් අපි හිතමු යම් කිසි දෙනක අපි උල්පතක් තියනවා කියලා සෝල්ති කරගෙන ඊට දුරු පංකලයක් තියෙන දෙනක ලිඩක් කපනවා. මේ ලිඩ කපා දෙන යනකොට ටිකක් භාගයක් තුන විතර කපාගෙනට උල්දිය පාරවල් මතුවේ. ඒවා උල්පත් නෙමෙයි. නමුත් උල්දිය උල්පත් තියෙන බව ලකුණක් පහළ වෙනවා. මෙන්න මේ වගේ. යම් කිසි දිවසක් ලබාලා තියෙන කෙනෙක් ඉන්නවා නම් දිවස් තියෙන කෙනෙකුට ඔය භාවනාව වඩාගෙන උල්දිය පාරවල් මත වෙනවා ලිඩක් කපනවා. ඕවා තේස මාත්‍ර වශයෙන් මුඩින් මැත්තේ යනවා. යට පේන්න පටන් ගන්නවා දුර තියෙන දේවල්. මනෝමය ඉරිදි කියන ඥානෙ පහළ වෙන්නේ කියනවනේ. ඒ භාවනාව වඩාගෙන යනකොට මනසින් ඈතට ගියා වගේ දකින්න. ඉරිදි විද ඥාන තියෙන අයට හිතපු දෙයක් හිතේ අතර මවලා හැම ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. නමුත් ඒක ද්‍රව්‍ය වස්තු වශයෙන් ගනී බව නෑ. මනෝමය වශයෙන් එහෙම පේනවා. දිබ්බසෝත ඥානෙ ලබන්න හේතු තියෙන අය. ඔය වාගෙට වලාගෙන යනකොට ඔය අමනුෂ්‍ය කතා කරන සම් ඈත කියන කෙනෙක් කතා කරනවා ඇහෙන සම් ඔය විදිහට ඇහෙන්න පටන් ගන්නවා. පරසිත දකින්න පුළුවන් ඥානෙ ලබන්න හේතු තියෙන අය. ඔය භාවනාව වඩාගෙන අනුගේ හිත කියන්න පුළුවන් වගේ වැටහෙනවා. සමහර ඒවා හරි. ගෝයෝ ඒ හින හිතවිලි දැඩි වෙන හිතවිලි කියනකොට මෙහෙම එකක් හිතුවා කියනවා ඒක හිතවක් කියනවා. යුතුයපපාද ඥානෙ මුගක් විවරට දකින්න තියෙන ඥාන ශක්තිය තියෙන අයද. ඔය වඩාගෙන යනකොට පෙර භවයේ දෙයක තොරතුරු උඩින් මැත්තෙන් පේන්න පටන් ගන්නවා. අරිහත්ත්වයට පස්සේ තරම් හේතු ආසනා තියෙන අය. හිතිගාමේ සියලු ලෝකෙම අත්හැරලා ගියා වගේ එපා වුණා වගේ සත්‍යයක් ඉඳ පටන් ගන්නවා. ඒවා තේසවා. ඒවෙන් දකින්න ඕනේ එහෙම හේතුවක් තියෙනවා විතරයි. නමුත් ඒකට අපි කලබල වෙන්නවා. එතන උද්දාමෙන් හරි ඒ පස්සේ යන්න ගියොත් එහෙම මාධ්‍ය වර්ධිනවා. ඉතින් මේ වේනේවා එකක් පස්සෙවත් යන්නේ නැතුව මේ ඊළඟ විදර්ශනා ධානාංග දකින්න ඕනේ. සවිතක්ක සවිතාර කියන වර්ණ කර්මස්ථාන. මේක බාහිර රූපයක් නෙවෙයි. මේක තමාතුළු සමාධියේ වචනයත් එක්ක විතර්ක ਵਿਚාර වශයෙන් නැගිනේ. නේ සවිතක්ක සවිතාර වශයෙන් නැගිනවා. ඒ නැගින එක තමාතුළුම. ඒතර ඒක ධානාංගයක් වශයෙන් හට ගන්නවා විවේකයෙන් හටගත්ත ප්‍රීතිය. ඒ හටගන්න ප්‍රීතියකේ සමාතුල හටගන්න චිත්ත ප්‍රීතියක් නිසා බාහිර රූපයක් බාහිර දෙයක්වත් නෙමෙයි. ඒකත් සමාතුලම. ඊළඟට ලැබෙනවා සුඛය ධානාංගය. ශරීරයේ බොහොම සැහැල්ලුලා ලැබෙන සෝයක් නිසා ඒක බාහිර දෙයක් නෙමෙයි. ඒක සමාධිය ශරීරයේ සතුවම ක්‍රියාත්මක වෙන දෙයක්. ඊට පස්සේ ඒකෙන් හිත අහකට යන්නේ නැතුව. ඒ සමාධි අරමුණේම හිත පිහිටලා තියෙන ලක්ෂණයක් ඒක. ඒක අර්ථතාවය. ඒක සමාධිය මිසක් වෙන එකක් නෑ බාහිර එකක් නෙමෙයි. ධානයට අවශ්‍ය කරන්නේ ඔච්චරයි අන්තිමට යනවා. සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම අධ්‍යයනයට ඇති ධානාංග පහම සමාතුල නිසා. මින් පිටස්තර බාහිර තිබෙන කිසිම දෙයක් ඕක සම්බන්ධයක් නෑ. බාහිර බුද්ධිලේක සම්බන්ධයකුත් නෑ. එහෙනම් මේන් පිටස්තර වෙන හැම දෙයක්ම දැනගන්න ඕනේ උපක්ලේශ කියලා. ඒවෙන් බේරලා හිත වඩන්න ඕනේ. ඒක සමාධිය කියන්නේ තව බාහිර දෙයක් දකින්න එකක්වත් හිතන එකක්වත් ඒකක් නෙමෙයි. චතුර්ථ ධ්‍යානයට යනකම් වැඩනවල පස්සේ ඒකට අවස්ථාවක් එනවා. ඔන්න ඊට පස්සේ පුළුවන් මේ හිකීම නිදහස් වෙලා ඉඳන් ඔන්න යොමු කරන්න. යොමු කරලා බලනකොට ඒ පැත්ත සමාධියක් වැඩෙනවා. අන්නේ විලාට සතරේදී දිවිච්ච හේතු දිවස් සමාධිය වැඩුවොත් දිවස පහළ වෙනවා. දේවකන් සමාධිය වැඩුවොත් දේවකන් සමාධිය පහළ වෙනවා. ඒකෙන් එක බැලිය හැකියි. හැබැයි චතුර්ථ ධ්‍යානට වඩා ප්‍රගුණ කරලා තිබෙච්ච නිසා ඒකට වසඟ වෙන්නේ. වහාම අත්හැරලා මන්නත් පුළුවන්. ඔන්නම් බලන්න පුළුවන් එපාන නිකන් ඉඳලා පුළුවන්. ඒවට අපි වහල් කරන්න බැරුවා. ඒ හැකියාව ලැබෙනකන් ඊ පස්සේ යන්න එපා කියන්නේ ඒකයි. ඕකම තමයි මේ මාර්ගය වඩනකොට උගව දෙන්න වරදින්නේ. අර උද්දියපත් මතුවෙනවා වාගේ. සූර්යා පායන්ට ඉතලා අරුණෝදේ වැටෙනවා වාගේ. ඕවාගේ ඉතලා වෙනවා ඔය කියන අදහස් වල ස්වභාවය. එනකොටම කවුරු මොනවා කිව්වත් අහන්නේ නැහැ ගුරුවරයා කියීම අහන්නේ නැහැ. එතනින්ම හිත තියා ගන්නවා මේ දිවස බලන්න දිවකණෙන් අහන්නේ වහන්න කියලා ඒ කිය අරමුණ වල. අර කිය කර්මස්ථානින් ධානාංග හැදෙනවා. හැදෙනාට පස්සේ ධානය වලන්න බැරුව යනවා.
ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ මේ තැනදී මේ බාහිර දේවල් ගැන ප්‍රශ්න කරන්න යන්න අවශ්‍ය නැහැ මම හුඟා කියා තියෙනවා. මේවා ආවට කමක් නැහැ. මෙහිමවත් එක්ක සම්බන්ධ කරන්නේ. හිත රහතර යනවා කියලා දැනුනොත් එහෙම. තමන් බලන්න මම සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධ්‍යාන ධානාංග මට ලැබුණා. ධානාංග ආවර්ජන කරන්න පුළුවන්ද? එහෙම බැයි නා. ඒ කර්මස්ථානයේ නොකිය ඉන්නකොට මේ චිත්ත ප්‍රහාදේ නගලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවකින් ද්විතිය ධ්‍යානයටපත් වෙන්න පුළුවන් ඒකත් බාහිර දෙයක් නෙමෙයි බාහිර සම්බන්ධ මොකුත් නැහැ. එහෙම එකක් ලැබුණා. ඒ ප්‍රීතියත් ඇත්තට සුඛ ඒකාග්‍රතාව කියන විශාල සෝයයක් සහිත එකකපාරටපත් වෙන්න පුළුවන්. ඒ ද්විතිය ධ්‍යානෙ ලැබුණා. ඒ ධ්‍යානාංග දැක්කා. උපේක්ෂාවට පත්ලා සුඛයක් ඉක්ම ගිය ආලෝකයක් බවටපත් වෙච්ච ආලෝක ස්පර්ශයෙන් ලැබුණ උපේක්ෂාවේදී ඒකාග්‍රතාවයේදී චතුර්ථ ධ්‍යානෙ ලැබුණා. ඒක වසඟ. ඔය ටික බලන්න ඕනේ හිතලා. එහෙම නැත්නම් අර බාහිර දෙන දිවසන දේවකන්ට අවශ්‍ය පරිසරය නැහැ. බක්ලේශ වලපත් වෙලා මුලා වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට යන්නේ නැතුව ඔය කියන කාරණා ටිකනේ ධානයේ පූර්ණිකව වඩන්න පුරුදු වෙන්න ඕනේ. එතෙන්ට වැඩනට පස්සේ දිවක ආදී පහළ වෙන්නේ. අරූප දැහන හතරක් තියෙනවා ඒකේ වශීකృత වුණාට පස්සේ. ඒක වඩන්න හොඳ නැහැ. ඊට පස්සේ එතනින් බලන්නේ ආකාසානංචයතන අවස්ථාව මොකද්ද? ඊ අරමුණු කරලා ආකාසානංචය සම්බන්ධින්න පුළුවන් වෙන්න ඕනේ. එතනින් වෙන් කරලා විඥානංචයතන සම්බන්ධින්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සම්බන්ධින්න පුළුවන් වෙන්න ඕනේ. මාර්ගඵල පිටින් අනාගාමී ඵලයටපත් වෙනා නිරෝධිත සමාධියලා ඉඳලා පුළුවන් වෙන්න. අන්නේ හැකියාව ලැබුණාට පස්සේ නව චතුර්ථ ධ්‍යාන සමවැදින ඕනනම් පුළුවන් දිවතර යොමු කරලා ඕන දෙයක් බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර කියනවා ඔක්කොම. දිවකන යොමු කරලා ඕන දෙයක් අහන්න පුළුවන් කරගන්න සමාධිය වඩන්න පුළුවන්. ඒ වගේ හැම එකක්ම වඩා ගන්න පුළුවන් එතනින් පස්සේ. ඉතින්ලම ධානයේ පූර්ණ වෙන ධානයේ තුල වශීකృత වීමට අවශ්‍ය වෙන කටයුත්තක් ඇද්ද? ඒකට බහින්න ඕනේ මේක තමයි වරද්දාගන්න 90%ක් නෙමෙයි 99%ක් වරද්දා ගන්න. මේ මුල එනකොටම අර වේද දිනියා පස්සේ යනවා කොච්චරකවත් ඒක දවස් හදලා. ඊට පස්සේ ඒකෙන් පිළින ඒවා කරන්නේ ඒගොල්ලෝ කියන ඒවා කරන්නේ ඔක දඟලනවා. ඊට පස්සේ දන්නේමනේ අපි ටිකෙන් ටික ගිහිලා උන්ගේ රූපලයක් කරගන්නවා දන්නේමනේ අන්තිමට. ඊට පස්සේ හොඳින් හෝ නරකින් පුද්ගලයා ආයි සමාධිය කරලා බැරි විදිහට මෙහාවා. ඊට පස්සේ ආයතනයක් ගැන සමාධි වලන්න හම් වෙන්නේ නැහැ. උන් එකලා හොයියා කියන්නේ ඉඳයි වෙන්නේ යන්නේ පැත්තට යන්නයි වෙන්නේ. ඒක ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකෙදි හොඳට පරිස්සම් වෙන්න ඕනේ. අසඤ්ඤ බවට වත් වෙන්නේ මේකයි. අසඤ්ඤ බවට වත් වෙන්නේ මොකොත් හිතන්නේ නැතුව ඉන්නකෙන. මොකොත් හිතන්නේ නැතුව සංඥා ගන්න නැති වෙනවම අසඤ්ඤ භාවනාව වෙනවා. අසඤ්ඤ භාවනාව වැඩි එක වෙනයි සංඥා වේදාති නිරෝධය වෙනයි. සංඥා වේදාති නිරෝධය කියන්නේ දැන දැනමයි ඒක නිරෝධ වෙන්නේ. සංඥාව වේදනාව දැන අන්තිම මොහොත වෙනකන් දැනෙනවා. නිරෝධ වුණාට පස්සේ නිරෝධ වුණාට දැනගන්න හිතක් නැති නිසා. නිරෝධයෙන් ඉවත් වුණාට පස්සේ දැනනවා සංඥා වේදාති නිරෝධ වුණා කියලා. සංඥා වේදාති නිරෝධ වෙනකොට මනෝ සංකාරය දැකලා ඉවරයි. ඒ ගන්න මනස තීක්ෂණ වෙනවා. ඉතින් ඒතෙන්ට යනකම් ගන්නේ නැතුව මේ එක්තරා විදිහට කියන ඇකුළුම් හිත. සංකීර්ණ චිත්ත කියලා කියන්නේ. ඔන්න ඇකුළුම් හිතේනවා හිතා නැතුව ඉන්නවා. හිතීමෙන් අරමුණු තීක්ෂණව සියුම් අරමුණු දැන ගැනීමට මනස යොමු කරන ශක්තිය නැති වෙලා යනවා. ඊට පස්සේ අසංජ වෙනවා. අසංජ වෙනකොට නිින්ද ගියා වගේ දෙයක්. ඒකට හැවටනා නිරෝධ සමාපත්තිය කියලා. ඒකයි ඒක පරිසම් වෙන්න ඕනේ කියන්නේ. දැන් උඹ දෙනේ මේ හිතාන්න එපා, කියන්න එපා, කරන්න එපා. ඒක තමයි ඉදිරියම කරන්නේ. ඔය විදිහ අමුතු જાතියම කියනවා. කර්මයෙන් ගැලපෙන්නේ නැහැ. චන්දරාදී අයින් කරන්න කිව්වේවල ක්‍රියාකාරීත්වය අයින් කරනවා. ඕක කරලා තමයි අහන්න සත්‍යයට පටලා මුනිවරු කිව්වේ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලා සිටියා. අසිත ආදී දාපතේ අෂ්ට සමාපatti වැඩිවයි. නේව සංඥා නාසඤ්ඤායතෙන්ට හිත වැඩිවා. අෂ්ට සමාපatti වැඩිවා. අෂ්ට සමාපatti වඩලා ඉන්න කෙනාට ඕන හම්බ වෙන්නේ නැහැ. ඒක අෂ්ට සමාපatti වෙලා චන්දරාදී බඳලාට පස්සේ අරූපේ පිළිවඳ. අරූපෙහි චන්දරාදී අයින් කරන්න දෙයක් නැහැ. ත්‍රිලක්ෂණේ යථාර්ථය දැක්කේ නැති නිසා. ඒ නිසා ඒ විදිහට අයින් මිදෙන්න බෑ. ඒ නිසා ඒ චන්දරාදී ගිහලා ඒ ලෝකෙ උපන්න. මාර්ගඵල ලැබුව කෙනෙක් ඒ ලෝකෙ උපන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නැවත ආපහු ඉන්නේ නැහැ. එයා කල්ප ගානක් ඉඳලා හරි අවසන් කරලා පිරිනවම් පානවා මිසක් සසරට වැටෙන්නේ නැහැ. ඒක විශේෂයක්. ඉතින් ඒක මාර්ගඵලලාභියාට අරූප ධ්‍යාන වලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අරූප ධ්‍යානයෙන් ගියොත් ඒ ලෝකෙ මේ ඒවා පිරිනවම් පාන්නේ චන්දරාදී අරගන්න බැරිුණා අසුපරාදී අරගන්න බැරි වුණා. එයා ඒකේ විදිහ එහි අවසන් කරගන්නවා. අරූපරාගිය අත්හැරියොත් ඒ චන්දරාගිනුත් බෙදෙනවා. යහපසු කරන්නේ විහෙරණේ පිටර අරූප ධ්‍යාන විලෝධීනවා. අවසානයේ පිරිනවම් පානවා.
ඒකයි කාරණේ. එහෙම නැති බුදුරජාණන් වහන්සේ දැක්කෙත් නැති ධර්මයේ අහුවෙත් නැති ඒ බඳු ආකාරයේ ධර්මාවබෝධය ලබන්න බැරි වුණා. එහෙම කෙනෙක් මේ ලෞකික වශයෙන් ওই ධානීය වැඩිලා. ඒකෙදි අරූප ධානය වැඩුණොත්. යා අරූප ලෝකේ ඉඳලා කල්ප ගානක් ඉන්නවා. විශාල කාලයක් ඉන්නවා ඒක. ඉඳලා හිටන් කල්ප 20 40 60 60 කියන 60 නෙමෙයි 20000 40000 60000 84000 කියන ඔය තරම් කාලයක් ඉන්නවා. ඉතින් දේව සංඥා නාසාචාර්යත්වයේ වුණු මහා කල්ප 84000ක් යනකම් ආපහු ඉඳ වෙයි. ආපහු එහාට යනවා. ආයෙත් වෙන්නේ ඉවරෙච්ච. කවදා හරි කියෝ ඉවරෙනවා. මහා කල්ප 84000 ඉවර වෙනවා කියනවා. ඉවරෙච්ච දාගේ ශක්තිය ඉවර ආයෙ වෙනවා. ඉතින් අසෝවාන් ඉලා හිටපු පුදුලෙක් දෙන්න කිව්වා. 84 කලා ඉවරලා හිටන් අන්තිම අරිහත් වෙනපත්ලා කෙලවර කරනවා මිස. එයාලා හැමතේ ඉන්නේ නැහැ. එන්න හේතුව නැහැ. ඒකයි විශේෂය. ඉතින් එහෙම යා පේන්නේ වගේ එහෙම තියෙනවා. නමුත් ඒවා ඉස්සෙල්ලා වහින්න එපා. ඒවෙන් දැනගන්න ඉදිරියේදී එහෙම එකකට හේතු තියෙන බව ලකුණක් විතරයි මේක කිව්වේ. ඒ නිසා ඒකෙදි සම්පූර්ණව ධානයට සම්බන්ධලා ධානයට බාහිර සම්බන්ධයක් නැහැ. සමාතුල මේ සූර්ය මතු කරන්නේ ඒක රාවටි කරන පස්සේ පරිසරය හදන්න ඕනේ. මේ ඉදන් මේ ඥාතිනම් හොතු කියන ගාථාවෙන් නිවසේදී පින් දෙන්න සුදුසුද කියලා නේ අහන්නේ. දැන් මේකත් අපි සම්බෝධ බුදුමා කලෙලිලා කියන පොතේ හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඔය පොත බැලුවාම පින්දීම හෝ නොදීමේ தත්ත්වය මොකද කියන එක පැහැදිලිව විග්‍රහ වෙලා තියෙනවා. මම දක්වලා විග්‍රහ කරනකොට ඒ පොතේ සම්පූර්ණ විග්‍රහ කරලා තියෙනවා. පුණ්‍යානුමෝදනාවක් විතර හෝ පිට හෝ කරනවා. සමන් කරපු විනේ ස්වභාවය දැකලා තියෙනවා. ලෞකික ආස්වාදයේ බැඳිච්ච එකක්. ඒ විනේ වැතුම. ඒ ආස්වාදයේ බැඳිච්ච විනේ වැතුම තමයි ඕක නැතුව තමයි පෙරේතය වෙලා ඉන්නේ. ලෞකික ආස්වාදයේ අනියමට මෙහෙම ආස්වාදයේ නැති වුණානේ. මෙච්චර හොඳට ගියක් හදාගත්තා ගෙදර ඉඳ නැති වුණානේ. අනේ මගේ දරු පවුලත් ඒවා යන්තම් කීයක් හරි හොයාගෙන සම්පූර්ණයෙන් ඉන්න කාලේ ආවොත් මට මරණය සිද්ධ වුණා. පෞල් ජීවිතය සතුටින් ගත කරන්න නැති වුණා. අනේ වගේ දරුවා මම හදපුවා විනාශ කරලා දැම්මනේ. මම බලාපොරොත්තු කලාවක් අපල්ුණා. මෙන්න මේ වගේ හටගත්ත මහා අභානකාරී මානසිකත්වයෙන් උපන් අය තමයි ප්‍රේත ලෝකවල භූත ලෝකවල ඉන්නේ. ඥාති ප්‍රේතයෝ කියන උංගක් ඉන්නේ එහෙමයි. ඉතින් අපි කරන දින අන්නේ නැති වුණානේ කියන ඒවා ලබා දෙන જાති එකක් කියලා සීමා වුණා. උන් හරි කැමැත්තෙන් ඒක ගන්න දෙනවා. අරගෙන දැන් එතන බැලවදියන් වෙනවා. නැතිර ගතිය සම්බන්ධ නිසා. ඒ ඥාති ආයෙ ආවයක් දෙමින් පල්ලා ගන්නවා. හැබැයි ඒකින් ආවට පස්සේ මොකද වෙන්නේ? බලාපොරොත්තු අදහස් හරි ගියාට සමහරලාට පවිත්‍ර මානසික ඥාන විනකලේ. ඒ කියන්නේ තමයි ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ. ඒකේ බැඳිලා කරව විනක් නම් ඥාන විපරිතයි. ඒ ඥානයුත් විපරිත විනක් එහෙම කරගත්තොත්. ඒකෙන් ලැබෙන විපාකයත් ඒ ආකාර වෙනවා. බලවත් නැතුව යනවා. එහෙම විනාඩ මොකද කරන්නේ? ඥාතියින් විතර භාවයටලා ළඟනවා. බලාපොරොත්තු වෙච්ච එක ලැබුණේ නැහැ දෙනවා කිව්වා. අන්න එහෙම අවස්ථාවක්. අනේ අපිට මේ ගෙවල් දොරවල් තියෙන පාළුව නැති කරගන්න. හොඳින් ඉන්න. අපි දානයක් දෙමු. පරමාර්ථයේ ඉච්ඡිතේතෝ. අනේ අපිට අර ගෙවල් දොරවල් පාළුවකට හොඳින් ඉන්න හිතාගෙන තමයි හිතේ බැරිලානේ මල්ලේ. අපිට අර ගහලා එහෙම වෙන්න කියලා අවස්ථාවක් දෙනවා. ඒ හේතුවේ ඵලයේ වශයෙන් ඔබට හම් වෙනවා ළඟින් වෙනවා. අපිට හොඳින් ඉන්න කියලා අවස්ථාවක් තමයි අපිත් මේක ඉන්නේ එහෙනම් කියලා තියෙනවා. අයි බලාපොරොත්තු වෙන එක සිද්ධ වෙන්නේ තමයි. එනිසා මේ දහමාතරන බෞද්ධයෙක් වශයෙන් නම් මේ ලෝකයේ අසාරත්වයේ දැකලා පස්සේ මේ අසාරත්වයේ බැඳිලා හැදිලා ඉඳ නෙමෙයි යමක් කරන්නේ. ඒ වින කරගත්ත නිවට ආධාරණික බව හේතු සාධකතුව දැකලා. මල ශ්‍රද්ධා, සීල, සුඛ, ත්‍යාග, ප්‍රඥා ලබන්න දෙන්න. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය පහළ කර ගැනීමට. මෙන්න මේ බඳු විදහාන් පසුකාලයක් ඇතනම් කොච්චර හොඳද? අන්නේ හේතුව කර ගැනීමට මම මේ පසුකාලයක් ලැබෙනවා. අන්නේ ඒ දින ඥාන සම්ප්‍රයුක්තයි. නිවන්ට මඟ පැහැදිලි. මේ ওই જાතිකක් නම් කරලා අනුමෝදන් කළේ. කවදාවත් ඇලී ගලී ඉන්න ලෝභ ගුණ හිතෙන් අත්හැරිලා. නිවන් දැකීමේ පසුකාලයක් අභිරහත් ලැබුණාට සම්පෝෂ වෙන්න පුළුවන් මානසිකත්වයක් අනුසෙට උදා වෙලා අද්දවක් පරිවර්තනය වෙනවා. විලාහිත සුගතියක් බවක් ලැබෙනවා. ඉතින් යාකින් කවදාවත් ගෙදරින් නැටව කාටවත් කරදරයක් හිරිහැරයක් ඇති වෙන්නේ නැහැ. ඒ අයත් මඟ පෑදෙනවා. උසස් දේවත් ඥාන සම්ප්‍රයුක්ත හිතක් මහ බලවත් හිතක් නිසා
දේවත්වයට පරිවර්තනයක් වෙලා ඒකෙන් යහපත කරගන්න නිවන් දැක ගැනීමට මඟ පෑදෙන අදහස ඒ අයටත් එනවා. gedara කරත් එකයි පිට කරත් එකයි විදිහ්දිය ඕකයි. වැරදි ආකාරයෙන් අර ලෝකෙට චන්දරාගයෙන් බැඳිලා ඒ જાතිය බලාපොරොත්තුෙන් කළොත් gedara කරත් පිට කරත් ඒ බැඳීම වෙනවා. අමුසියාරේ ගෙදරේ පිටේ 60ක 100ක් ඈතේ 1000ක් ඈතේ කියලා එහෙම එකක් නෑ අල්ලේ වගේ. අල්ලේ තියෙන දේ දකින්නේ කොහොමද? අමනුෂ්‍යයා තියෙන කර්ම විපාකෙද දිවස් වාගේම පහල වෙනවා කර්ම විපාකෙදී. කොච්චර දුර හිටියත් රසවා. ගෙදර වාගෙන් තමයි කොච්චර ඈතින් පූජාවක් කරන්නේ. කියනකොට දීගන්නට ඉතල. එහෙම හැකියාවක් තියෙන ක්‍රමයක් තියෙනවා. ඒක කර්ම විපාකෙදී කියලා කියන්නේ. එහෙනම් දුර කළා ළඟ කළා කියලා මේ අපිට මේ මාක්ලේ කායින් කරගන්නයි දත්තෙන් ඔකම අයින්ද බෑ. මේ සූක්ෂම ශරීරයේ දුරත් එකයි ළඟත් එකයි. කියනකොට මෙතෙන් දෙන්න පුළුවන්. මොහොතකින් යන්න පුළුවන්. එහෙම කර්ම විපාකයේ ඉති හැකියාවක් ලැබෙනවා. ඒ නිසා විදර කළා හෝ පිට කළා හෝ හරියට කරොත් කොතන කළත් එකයි. යහපත වෙනවා. අර වගේ ලාභදී ප්‍රහාසා බලාපොරොත්තු වෙන කරොත් ඒ જાති හේතුඵලය තමයි යා විහිදුවන්නේ පතුරවනවා. අන්න ඒක අනුමෝදන් වුණාට පස්සේ ඊට අනුව සතුරු වෙච්ච කෙනාට ප්‍රතිඵල හේතුඵල ලැබෙන්නේ ඒ විදිහට. ඒතකොට එයා ඒක අධිරක්ෂණය ගන්නවා මිසක් ඒකෙන් පිට වෙන්නේ නැහැ. අපිට සැලසිල්ලේ ඉන්න කොහොම හරි ක්‍රමයක් නැහැ. මේ පෞලේ කරදරයක් නැතුව සමාදානෙ අපිට ඉන්න කරදරයක් නැතුව ඉන්න පුළුවන්. පරමාර්ථය ඒක නෑ. ඔය පරමාර්ථය ලෞකිකයි. ඔය ලෞකික පරමාර්ථය අල්ලගත්ත කෙනා වලගරේ තියාලා ඉන්නේ පොරගන්න දෙන්න බැරිලා බලන්න. ඒ જાතියක් අනුමෝදන් වෙන්න කියලා විනා කරලා දුන්නා. මගේ බලාපොරොත්තුව මටම හිත වුණා. මලක් දැන් උත්කල හොඳින් හිටිය හැකියි. අපේ පවුලේ සමගිය සමාදානෙන් ඉන්න වාස් වෙන ඔබලත් එක්කලා කියලා හිතුවේ. මොනවා ආනන්ද තවරණ යන දේ පස්සක් ඒවා මේ ඒ අපේ ගමේ පන්සලේ ඉඳලා ඉන්න රෝටේ මාර්කේ කිව්වා මෙතන කැමුණුවාම ඉතලාම ඒක සුවඳ පුරාගන්නේ අර ගන්ධබ්බ කියන පැත්තේ ඉන්න දේවතාවෝ ගන්ධබ්බ කියන පැත්තේ දේවතාවෝ ඉන්න පෙරේතයෝ තියෙනවා. ඔව් ඊට පස්සේ තමයි ඒක නරක වෙනකොට ඊට වඩා අඩු දුක කොට ඒක හරියද? කර්මය ඔව්. ඒ ඉන්න හැම ගේ තුලේ අවුට කියන්න බා කියලා හැම මේ කොච්චර ඈත තිබ්බත් උන්ට ඒකේ ප්‍රශ්නයක් නැහැ. උන් තවසේ පසුතලයේ විතරයි. ඒකයි කාගෙද? මම ඒකනේ කිව්වා අතේ තිබ්බ දෙයක් වාගේ ලෝකේ අනික් කෙරවලුත් උන්ට එකයි කියන්නේ. වෙන රටකයි නම් මේ රටේ බැලුවත් ඒත් එකයි. එහෙම දෙයක් තියෙනවා. මම ওই හඟරාවක දැක්ක එක්තරා කතාවක්. එක්තරා වයසක ආච්චි කෙනෙක්. මෙයා එක් කියන්නත් බෑ වයස වැඩි අනික් කටිය රට ගියා නෑදෑ ගෙදරක මෙයා නවත්තා. මුන්දගේ බලාපොරොත්තුවක් තියෙනවා ඔයගොල්ලෝ යනකොට මා කොහොම හරි එක යනවානේ. එයා රට ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලොත් එක්ක බොහොම සතුටින් ඉන්නේ. හැබැයි එයාට නොකිය ඉඳලා අන්තිම මොහොතේ වෙලා ඥාති ගෙදරක මෙයා නවත්තා කියලා අරගොල්ලෝ යන්නේ. රටට ගිහිල්ලා ගෙදරට ගියා විතරයි. ඒ රට ගෙදරකට ගිහිල්ලා කුස්සිය දැනන හොඳ ඉන්නවා කුස්සිය. ඊට පස්සේ ආරේ නෝනා මොකද කරන්නේ? හරි වැඩි කොහොමද මේ ආච්චි කොහෙද මෙහාට ආවේ? අපි එහෙ දාගන්නේ ආවේ කිව්වා. මම දාගන්නේ නැහැ අර ඉන්නේ කුස්සියේ කිව්වා. බලන්න නෑ වෙන්නේ. කොහොම ආශා දෙක තුනක් වෙලා තියෙනවා. ඊනිකම එහා ගන්න දීවක් කරලා තිනවා ආච්චි නැట్లా ගියා. මේකල යනවා උන්ද මල්ලා. දැන් හත ඈත ගියා. ඒකල යන්නේ තමයි දෙකද. දැන් මෙහෙම කතාවක් තියෙනවා. ඒකයි කියේ රට ගියා ඈත ගියා කියලා එහෙම නැහැ මේ ආධ්‍යාත්මික ලෝකේ දත්යන් ලබන ක්‍රමය වෙන එක. මේ අපේ මනුස්ස පංචේන්ද්‍රිය දත්යන්ගෙන් ඕවා නිගමනය කරන්න බෑ. හිතනකොට එතෙන්ට යන්න පුළුවන්. එන්න පුළුවන්. ඔය ඇලදොල ගංගා මොහොදු එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ අපි මේ භෞතික කායත් එක්ක තියෙන ප්‍රශ්න වල තියෙන දත්යන්ට ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම හැංගෙන්න පුළුවන් තැන නෙමෙයි. දුරට යන්න පුළුවන් ළඟට එන්න පුළුවන් වේගයෙන් ඉතින් ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් ඒ නිසා කොයි ක්‍රමෙන් හරි ගෙදරන් මෙහෙම හිතන්න. යම් කිසි අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්නවා ඊට කලින් බබා දීලා ඔක්කොම කරලා දීලා කියන්නේ බැරි වෙනකොට මොකද කරන්නේ? දැන් ඉතින් බැරනොත් එහෙම අහවල් එක වැඩියෙන් ගනි අහවල් එකට නැති වෙයි. අනේ අම්මේ කොහොම හරි ඉතින් කමන්න ඉක්මන් කරලා ඉතින් ටික ලියා දෙන්නකො. හොඳ නැන්නේ හොඳ තියා ඉතින් මරණෝ කියන නොකිය ඉතිරිය තියෙන්නේ. දැන් දෙවියන් කියන බලන්නේ මැරෙයිද ජීවත් වෙයිද කියන ප්‍රශ්නේවත් ඊට පස්සේ උගතියක් ලැබෙන එක මොකද කරන්න ඕනේ ඒව නෙවෙයි. මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මේ අවුල නිදහස් කරගන්න ඕනේ. අදහස
කොහොම හරි උන්ට රවට්ටලා හරි කමන්නේ කියලා හරි කමන්නේ තමන්ගේ වාදිනේ එක එකනා ඕන දෙනින් ගත්තා. අරගෙන ඉවරලා හිටගෙන හදපුවා ගස් බලන් හිටපුවා පොල් ගස් හිටපුවා පොත් හිටපුවා ඔක්කොම තියෙනවා එක එක. අරගත ගාම පුතිරන උන් කටින් ඔය ගන්නකුත් නෑ උන් රස්සාව කරන පොල් ගස් ටික කරපුවා පොත් ගස් ටික කරපුවා විකුණා ඒකෙන් පියාරේ ගත්තා පොතේ දාගත්තා මොනවාරි කරවල අර ඔය විදිය කරනවා. දැන් ඉතින් පත්‍යලිය අයිතිකම නැද්ද අර මේ ජීවත් වෙලා හිටපු එකනට හිමිකම. යාර කන්න දෙන්නේ. ඉතින් ඉඳගෙන කන්න නැතේ මොනවා හරි. කවුරු කනවා. දැන් ලස්සනට වාසියට වක් නෙමෙයි. අපිම කන්න දෙන්න ඕනේ. දැන් කලිකෝ ගාල උවිලා කන්නේ නැහැ. අවුරුද්දකට හැරයක්ම බත් පිටක් දෙන්න ඉන්නේ නැහැ. ලියා ගන්න කන් විතරයි ඔක්කොම බැලගෙන ආවේ. බත් වල බැලගෙන ආවේ, පෙනුවගෙන ආවේ ඔක්කොම ඊටම ලියා ගන්න. ඊට පස්සේ පැත බලාපොරොත්තු වෙන්නේ වැඩේ හරි. හිතාගෙන ඉන්නේ එහෙම. නමුත් අර කරපු හිමිකම නිසා ඕම් වෙන බත් හැලිය මුල ඉඳන් අඩිපතුලට කන්නත් උන අයිතියි. ඊට පස්සේ මොකද කරන්නේ? ඇයි අපි එකට මේ අනිකේ උන්නේ මෙහෙ කරන තර්කවාද එකක්වත් හරියන්නේ නැහැ හේතුඵලය ඔතන. එහෙනම් ඒගොල්ලෝ දැනගන්න ඕනේ. හදලා දුන්න එකට හරියට දෙනවා නෙමෙයි දෙමාපියන් නිසා දෙනවා කියන්නේ. හදලා දුන්නාත් නැත්නම් දෙමාපියන්ට කරන ගල සැලකිලි අපි කරනවා කියලා යුක්ති දායකත්ව කරනවා. ඒක විශේෂයක්. නෝ හදලා දුන්න එකවත් ආවෝ දෙන්න තු ඒකත් උගලන කාලා තවත් අපවාද කරලා යන අයට කොහොමද හම්බ වෙන්නේ? පස්සේ බලාපොරොත්තු තමන්ගේ හිතේ හදාගෙන ඉඳි තමන්ගේ යුක්තිය හරියයි. යුක්තිය එකක් සත්‍ය කරන එකක්. සත්‍යයට අනුකූලව කටයුතු කරනවා මිසක් හදාගත් යුක්තියට අනුකූලව ලෝකෙ කටයුතු කරන්නේ නැහැ. මම මේවා කියන්නේ නිකන් මේ ආවට කියනකට නෙමෙයි හේතුව ඇතුළු. සිද්ධි දැකලා වෙච්ච සිද්ධි හරියටම සිහි ගන්නලා කරන්නේ. ඒ වගේ දේවල් අපි දැනුවත්ව සිද්ධ වෙලා තියෙන දැන් හුඟක් තියෙනවා. පොල්පන් ගෝවි කිසියාට පටිය ලැටි විග්‍රහ කරනවා. ඒවේ සම්පූර්ණ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේ වෙච්ච සිද්ධි ගැන. ඒක මේ පිටියා එයා හරි හම්බ කරපුව ඔක්කොම තියෙද්දි දරුවන් කැටි ගස්සා තිබුණා ඔක්කොම තිබුණා. නමුත් එයා අන්තිමට ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා ඉතින් අසාධ්‍ය වෙනකොට එක්කයන් ගාව කෙනෙක් හිටියේ නෑ. ගණන් ගත්තේ නෑ අමාලා. නමුත් එයා හදාපු දේවල් තමයි අනික් අය ගන්නෙ ඕනේ. අපේ මේ එක්තරා විදිහක මම කරලා දුන්නේ ඒවා මෙච්චර තියෙද්දි අලුයයි මගේ හිගීමත් ඔව් මට කලේ නෑ කියන හැඟීමෙන් මාළේ. එක්තරා දැඩි අමනුෂ්‍යයෙක් කියලා වුණා. මේ අමනුෂ්‍යයම මහ බලපා. අනුන්ට අයිතිකාරකේ හිටු කෙනෙකුත් නෙමෙයි. තමන් යුක්තිය සාධාරණත්වයේ තමන්ගේ දරුවන්ට කියලා හරි හම්බ කරලා හිටුවේ. නමුත් ඒගොල්ලෝගේ ඉතු නොකරපු නිසා විච්ච සිද්ධියක් ඇති වුණු වික්ටිප්ටෙන් තමයි බලවත් හැකියාවක් ඇති යක්ෂයෙක් කියලා වුණා. යක්ෂයෙක් කියලා දාලා තියෙන යක්ෂයෙක් නෙමෙයි. නොකෙන්න ලෝකේ වුණාට මේ මිනිහෙක් වගේ හතර ගුණයක් විතර උදව් හත දින ශක්තිමත් බුද්ධිලේකයි ශරීරය ලැබුණා. සුදු අද තියෙන ඒ වගේ කෙනෙක් ඇතියි. අන්තිමට හැබැයි පරිගැනීමක් කළා. අර ගෙදර ඉන්න අයගේ හිටව දරුවා ගණනක් හිටියා. වැඩි මහල් එකකට ඇවිල්ලා හැකට සාර්ථක කරලා කියනවා. ඇහෙන්නම කියනවා. ඔබ වැඩි කාල ජීවත් වෙන්නේ නැහැ කියලා. ඊගාවක 10 15ක් අතර යන්නේ නැහැ. මොකක් හරිලා කරනවා. ඊට පස්සේ අනිකට සාර්ථක කරනවා. ඔබ වැඩි කාල ජීවත් වෙන්නේ නැහැ කියලා. එයාත් ඒක කරා. සෝගණිය කරා සාර්ථක කරලා මංගල අහන්නලා 10 ඇවිල්ලා සිද්ධියක් වුණා. වාසිය අවශ්‍ය කරනවා කාරණා විග්‍රහ කරලා පුණ්‍යානුමෝදනා කරලා ඊළඟ වාසිය මේ අවස්ථාව එනකොට එයාට බැවිච්ච කම්පි රෝලක් තියෙනවා. අඩු කම්පි රෝල. ඒකත් මෙහෙම එකතම වටලවාගෙන අපි පූජනීය ස්ථානයේ තියෙන එතනට ආවා. ඇයිදලා පිළිසිලේ පුණ්‍යානුමෝදනා වෙලා හිටන් ඒක අහකට දැම්මා. දාලා කියනවා. අරවට මහල්ලා හිටියේ නෑ. ආත්‍ය මං හිටියේ උඹ ඔක්කොම බලම්පලාවම ඔක්කොම බැඳලා හිරකලා විනාශ කරලා. හැබැයි මේ කියපු දේශනාව අහලා මට හිතුණා මේක අපරාධයක් කරන්නේ මම ආගල කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කාටවත් කිසි කරන්නේ නැහැ කියලා. දෙන්නාට විදි කරලා පෙන්නුවා. ඒක තමයි ලාංඡනය. ඊට පස්සේ ආව මිනිස්සෙක් ඊට පස්සේ සමාධියෙන් විතර අහනවා කියන අවස්ථාවක් තියෙන පූජා ඉවරලා ඉඳිලා. ඒ වෙලාවට ඒකට කීප දෙනෙකුට කියා දෙනවා. ඉතින් ඒ ආවා කිව්ව අහන්න මේ මහත්ය මොකද ඒ තාත්තා. අපිට මෙච්චර කරදර කරන්නේ. අයි මොන වරදක් කරාද කියලා. මම බැංකුවේ වැඩ කරන්නේ මම හරි හම්බ කරේ දාඩිය මහතිය මගේ සමයෙන් හරි හම්බ කරගත්ත දෙකේ තමයි කන්නේ බොන්නේ ඉන්නේ. ඉතින් එහෙම ඉන්න මට ඇයි මේ තාත්ත හතරදර කරන්නේ අහලා බලන්න. කියනකොට ආව ඉතන ආව ඉස්සරහ. ඇයිද ඔක මොකද්ද කියන්නේ? ඕකගෙන් අහන්න මම ඉඩමක් තිබුණාද කියලා. ඊට මට කියනවා. මම තාත්තාහන් එක බං මහත්තයාගෙන් කතා කරන්නේ.
තාත්තා මෙන්න මෙහෙම අහන්න කියලා කියනවා. ඕකගෙන් අහන්න මම ඉලමක් විකද කියලා කියනවා. ඒවා උඩ විමාලක තාත්තා එනකල් විකතාව. ඒවා. ඒ ඉතින් විකුණා මම මොකද කොලේ කියලා අහන්න ඕකයි. ඒවා. දැන් මිනිහා බිම්බලා ඉන්නේ. මොකද අහන්න කියන්නේ. අපි ඉන්නේ ඉඩම ගත්තේ සල්ලි වලින් නිසා. එන ඕක මොකද කියන්නේ ඕකේ කරනවා කියන්නේ. අර යනවා. ඒ වගේ කියනවා මම තියාහනවා මෙන්න මෙහෙම. එන ඒකගේ කනවා කියන ඕක මොකද්ද කියන්නේ කියලා අහන්න ගියා. ඒ වගේ බිම්බලා ගත්තා. තාත්තා මම මොනවද දෙන්න ඕනේ කියලා අහන්න කිව්වා. ඕකගේ මට මුකුත් දෙන්න ඕනක බෞද්ධයෙක් වෙන්න කියන්න කිව්වා. මට ඕකගේ මුකුත් ඕනේ මහත්යාගේ පූජාවේදී මට ලැබිච්ච ඔක්කොම ලැබුණා. මට මගේ දැනීමක් ලබා ගත්තා. මට ඕකගේ මුකුත් ඕනේ. ඕකන බෞද්ධයෙක් වෙන්න කියන්නේ. මට කියන්න තියෙන ඔච්චරයි කියලා. මොකද මෙන්න මේක කියනවා කියන එක කරන්න දුන්නේ නැහැ. අන වාදිකේ සිද්ධිය වල හැටි මම ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ හිමිකම් තියවිලා තමන්ගේ යුතුයකම ඉටු කරගෙන නැතුවත් තමන්ගේ දෘෂ්ටියෙන් ඇත්ත වැහෙනවා. ඇත්ත වැහුණාට පස්සේ ඉතින් යහිතනේ මම ජීවත් වෙන්නේ මම හරි හම්බ වෙන්නේ මම කරපෙක අර දෘෂ්ටිය නිසා මේ තාක්ක හරලා දුන්නේ ඔක්කොම වැහුණා. අර ඉඩ කරන් හරලා දුන්නේ එයාගේ කාලයේ ශ්‍රමයේ ඔක්කොම වැය කරලා හදපුවා කරලා දුන්නේ ඒක පැත්තකට ගියා. ඒක මතක නැතිුණා. නමුත් ඒක මතක කරන ධර්මතාවයේ යුක්තිය සත්‍ය ඒක අමතක කරන්නේ. ධර්මයට අනුකූලව විදිහේ ඉන්නේ. අන්න ඒ අනුකූලව තමයි ওই සිද්ධිය සිද්ධ වෙන්නේ. ධම්මවාදී කතාව ඉතා බුදු වෙන අවශ්‍ය විදිහටයි කිව්වේ. වගේ වෙච්ච සිද්ධියක් ගැන. ඉතින් මෙහෙම දේවල් අදත් වෙනවා. ඉතින් අපි ඒක දකින්න ඕනේ. නමුත් බුද්ධ ධර්මයට අනුකූලව පහළ වෙච්ච හිතකට යුක්ති සහගතව හිතන්න පුළුවන් වුණාට යුක්ති වශයෙන් ලාභ කීති ප්‍රහංසාවලට ගැටි වෙච්ච හිතකට ඒ තාත්තේ හිතාගන්න හැකියාවක් නැහැ. තමන්ගේ වාසිය තමයි කියන්නම විස දෙන්නේ වෙන්නේ ඔක්කොම. එතකොට ඇත්ත දැනගන්න බැරුව යනවා. ඒකයි කාරණා. අපි දුක අපිව හැදුවා නම් වැඩුවා නම් මල මුත්‍රා ඇද්දා නම් ඒ කාලේදී ඔක්කොම ලේසි දුකල වැඩුවා නම් මේ කුඩා කාලේදී. ඉතින් අපේ යුතුයකම වැඩි වෙන්නේ නෙවෙයි. යුතුයකමවත් කරනවා නම් ඒක කරන්න වෙන්නේ අපි මොකද? ඒ ටිකේදී අපි අනික් කෙනාට පවරලා ගියාට පස්සේ එහෙම එකක් වුණා. අපි මොකෙන් තියාගෙන උනේ අපිට කොහොමද යුතුයකමනේ එකට එකවත් කරනවා. ඒ අවසානයක ඒකටදී අපි කරන්නේ. අරියා කරනකම් මෙයා කරනකම් බලන්න මට දුන්නේ නැහැ කියන්නේ. මට ඉගැන්නුවේ නැහැ. අනිකට ඉගැන්නුවා. අනිකට වැඩියෙන් දුන්නා. ඒ කතාව එකක්වත් නෑ. ඔක තමයි වාසිය තියෙන කතාව. අන්න ඒකයි කියන්නේ ඒ වගේ තමන්ගේ අඩුපාඩු හොයන්න බැරුව තියෙන්නේ. ඒවා හරියට කෙරුණොත් ඔය කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒකයි කාරණා. තව එක්තරා සිද්ධියක් වුණා ඒක ළමයි. ඒ ළමයා කවදාවත් ගෙදර නවත්ත ගන්න බෑ ඉස්කෝලේ යන ආපු ගාම පිට කරන්නේ පොට්ටිය විසි කරනවා. කවුරු කියන එකක් අහන්නේ අම්මා තාත්තා කියන යන්නේ කිලිම ළමයි එක්ක ගිහලා පෙච්චනේ සෙල්ලම් කරනවා. පෑ වෙනකන් සෙල්ලම් කළා තමයි ගෙදර එන්නේ. අම්මට තාත්තා හරියම අකී කරනවා. වැඩි වයසක් නෙවෙයි ළමා වයසක කරනවා. මේ ළමයාගේ තිබෙන එක්තරා මානසිකත්වයක් හදාගන්න කියලා මනෝ වෛද්‍යවරු හම්බෙලා ඒගොල්ලන්ට කියලා නොයෙක් කර්ම කරලා එක කිව්වත් හරි කියන්නේ. මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නගෙන විස්තර කරලා ඔයාට අම්මා තාත්තා ඉන්නවා. මන් නෙවෙයි ඒක දෙලිට තව ස්වාමීන් වහන්සේ තමයි ප්‍රයෝගයක් මම කියන්නේ. ඔය දෙන්නට අම්මා තාත්තා ඉන්නවා. දෙන්නගම අම්මා තාත්තා ඉන්නවා. අවුරුද්දක කීපාරක් බලන්න ගියා. දැන් අවුරුදු දෙකක විතර දෙන්නටම යන්න බැහැ. වැඩි කම් තාත්තායි නිවාඩු ගන්න බැහැ. තර්ක වාද කොහොමද දැම්මයි තිවාදී. ඔය පුතා හදාගන්න නෝ වාද තියෙන පුතාගේ නෙමෙයි. හේතුඵලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයාලා හදපු අම්මා තාත්තා දැන් එහෙ දුක් වෙනවා. මෙහෙම කළා මෙහෙම හදාගත්තා නමුත් එකෙක්වත් ඇහැර දකින්නවත් එන්නේ නැහැ. ඔය දෙන්නට සති ටිකක් නිවාඩු ගන්න බැහැ. දාගන්න කෙලෙකින් දාගන්න ඕන. දරුවා හදාගන්න ඕන හිතිය කරගන්න. දරුවා හිතිය කරගන්න ඕන කියලා වාසියට කැමති. මොකද්ද කරන්නේ? එක දවසක් යන්න ඕන නෝන මහත්තයාගේ අම්මයි තාත්තා ඉන්න ගෙදර. හැබැයි එහෙන් කාලෙන් නෙමෙයි යන්නේ අවශ්‍ය කරන්නේ මාස ගානකට අවශ්‍ය වෙන බලමුතු දෙමින් දීලා. ඒ ගෙදර යා ඉන්න දර ගෙදරයි තාත්තා කියලා තියෙන දීලා. එහෙන් කාලෙන් නෙමෙයි. ගිහිලා ඉතින් ඇවිදලා සතියක් අම්මා ඒ අම්මයි තාත්තයි දෙන්නාම එකතු වෙනවා. අවශ්‍ය කරන නාවල ඇඟ හොදලා ඔක්කොම කරලා කන්න බොන්න දෙයක් කවන්න කන්න පුළුවන් වලට කවන්න. ඔක්කොම කරන්නේ අපි.
ඊළඟ හතිය ගිහිල්ලා අර පියායි අනිකේ කෙනාගේ දෙට යනවා. පිරිමි කෙනාගේ දෙට. අර දෙන්නාම එපිටලා ඒ දිනට අර කීන සාත්තු හොම කරලා. ඔන්න විදිය කරා. කරලා ඉවරලා ඊට පස්සේ එන්න කිව්වම අර සාත්තු දෙක කරලා ඉවරලා පස්සේ කොල්ල පන්නලා දෙනවා මම තාත්තලා. අර ගෙදර ආව ගාම සෙල්ලම් කරන්න ගිය ළමයා දැන් අම්මා තාත්තා බලන්නකෝ ඉන්නකේ. අම්මා තාත්තගෙන් අහලා මොහොතක්වත් ඉන්නකේ තරම දෙන්නකමක් ආවා. අර පස්සේ ඉඳලා ගියේ නැහැ. මොකද වුනේ? මෙලෝදිම වලදෙන හේතුඵලයක් ක්‍රියාත්මක කරලා තිබිච්ච හැටි. තමන් කෙරුවේ කොහොමද තමන්ට ලැබෙන්නේ ඒ විදිය. ඉතින් තමන් අර විදිහට ගරු කරලා සලකලා කරපුවේ පුණ්‍ය ශක්තිය. තමන්ගේ දරුවා සමාජයට ඉදිරිය කරවන්න හේතු වෙනවා. ඉතින් මේක කියන්නේ දෙකම ගැඹුරු දෙයක්. මේවා කියනකට කැමතිත් නෑ. නමුත් යථාර්ථය ඕකයි. ඉතින් ඒ විදිහ විදාකාර තමන්ගේ බුද්ධියට අනුකූලව යුක්ති සාධාරණ කතාව එකක් හරියන්නේ හේතුඵල ධර්මයේ ඕකයි. ඉතින් මෙන්න මේ වගේ දකින්න ඕනේ අපිත් මේ යුතුයකම් පිටු කරන්න. මා ප්‍රාපිතෝ පඨාන පුත්තදාවස සංගරෝ ආදි වශයෙන් කියව මංගල කරුණු වෙන්නේ එහෙමමයි. ඒකෙදි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නොකළොත් ආව මංගල්‍යය තමයි වෙන්නේ. දැන් ඒක හරියට කෙරෙන්න ඕනේ. අර එක පුතෙක් තාත්තගේ තාත්තට කන්න දීපු පිඟානංගල දුබයි. ඔව් ඒ වගේ දෙයක් තියෙනවා. මෙහෙම කතාවක් තියෙනවා. ඒ වගේ තමයි හේතුව. ඉතින් අපේ යුතුයකම ඉටු කිරීමද මුල් කාලේක හොයලා තිබුණේ නැහැ. මේ අවුරුදු 100ක විතර මෙහා පැත්තේ තමයි දැන් ඔය සම්නිකරම ඔය විදිහට සංකර සමාජ තත්ත්වයක් උදා වෙලා තිබුණේ. මුල් කාලේදී අත් වශයෙන් විතර හුඟා විදස් තත්ත්වයක් තිබෙච්ච නිසා ඒ පවුල් වල ඔහොම දුකක් කරදරයක් ඇති වුණේ නැහැ. බොහොම සතුටුයි. මෙලොවත් යහපත කරගත්තා, පරලොවත් යහපත කරගත්තා, නිවනත් ලබා ගත්තා කියන සියල්ලටම හේතුකාරකින් තරුණ මංගල කාරණාණු ජීවත් වෙච්ච නිසා එහෙම සිද්ධ වුණා. ඒවා වෙහිලා ගියට පස්සේ තමයි අද ඔය දෙද වෙන්නේ. ඉතින් ඉතින් මේ ඥාතිනවල සුඛිතා හොත් ඥාති කියලා අදියස මේ ගාථාවකින්ද ඉතින් මේ ආකාරයෙන් මේ ඥාති සුඛිතවටපත් වෙන්න කියලා සුඛිතවටපත් වෙන්න අවශ්‍ය දේ කරලා වනේ කරගන්න. මේ හරියට පිනක් කරනකොට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ ගුණ සී කරගෙන මේ ගුණයට අනුකූලව කටයුතු කෙරෙන්න ඕනේ. එහෙම දෙල්ලගෙන පිනක් ඇත්නම් ඒ දානයක් හෝ පින්දහම කරන්න ඉස්සෙල්ලා සතුටු වෙන්න කරන වෙලාවේ සන්තෝෂයෙන් චිත්ත ප්‍රහදීන් කෙරෙන්න ඕනේ. ඊට පස්සේ තමාකේ යහපත් දේ හිත සතුටු වෙන්න පුළුවන් විදිහ එකක් වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තුන් තැන පිළිසිදු කර දුන් දානය කිව්වේ ඒකයි. තුන් සිත කිව්වේ ඉතින් අලෝභයෙන් අදීසියෙන් අමෝහයෙන් යුක්තව කටයුතු කළා ඉතින් ඉපින කරගන්නත් ඕනේ. මෙන්න මේ ආකාරයෙන් කිරුවොත් මහත්ඵල මහානිසංසකින් දෙන්න පිනක් වෙනා මේ ශාසනයේ තියෙන කාලේ. ඒ හා සීමාන පිනක් කළා හිටන් අනුමෝදන් කරමින් කටයුතු කළොත් වැඩි කාල රැඳිලා ඔය බාධක ජයගත්ත හැකියි. හැබැයි තමන්ගේ වාසියට තමන්ගේ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන ලෞකිකත්වයට ගැට වෙලා එහෙම ඔය කරලා ගන්න බෑ. හැබැයි ලෞකිකත්වයට ඕතර ලැබීම එනවා. කොච්චර ලැබුණත් යථාර්ථය ලැබුව කෙනාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි අතුත්ෝකර ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒවැ විශේෂයක් වශයෙන් විස්තৃত වීමක්වත් උද්දාම වීමක්වත් එකක්වත් එන්නේ නැහැ. ලැබුණත් එකයි නැතත් එකයි. කලේතු දේ යහපත ගුණය දැක කටයුතු කරපු කෙනාට එහෙම ගුණයක් ලැබෙනවා. ඉතින් එහෙම තමයි වින් ලැබීම යහපත සිද්ධ වෙන්නේ. දැන් මේක තමයි මේගේ ඥාතින් සීකර දිනපතා පින් අනුමෝදන් කිරීම සුදුසු නොවැන්නේ සුදුසු මේ විදිහට කළොත් කිසි අඩුවක් නැහැ. බෝධාප්ඥ සමසිතවි අවාසනාවන්ත ලෙස වෙනස් කිරීම නිසා තමන්ට සිදුවන්නේ අකුසලයක්. එක්කෙනෙකුට නෙමෙයි අකුසල පොඩි එකටම යන තමන් කරපු හැටිම කිසිම එකතු වෙන්නේ. දැන් අවාසනාවන්ත නිසා කෙනෙකුගේ අදහස් වෙනස් කරලා දුෂ්චක්‍ර මාර්ගයට පමුණුවනවා. අපි කවදා හරි ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා. ඊට කැලපෙන්නේ ඉතින් අවාසනාවන්ත විදිහට අපිපත් කරන්නා වූ දුෂ්චක්‍රියට පමුණුවලා විනාශ කරන්න ඉතින් මගේ උදන්න ක්‍රම හතාවක් හේතුඵල වශයෙන් යෙදෙනවා. ඉතින් අපි එදා කරපු වැඩේ මොකද? අපිත් විනාශයක් කරගෙන දුක්ඛයට පවුනන පුද්ගලයාට විනාශයටපත් කරනවා. එහෙනම් අදත් සිද්ධ වෙනවා. ඒ පුද්ගලයාට විනාශ වෙලා අපි විනාශ කරන විදිහ මොකක් වෙන්නේ? ඒ හේතුඵල එනවා මිස පින්පව් කියවට වැඩිය හොඳව පහත් ක්‍රම තමයි බුද්ධ ආපල හේතුඵල වාදී කියන්නේ. පින්පව් වාදී කියන එක පැටලිලි සහිත වෙනවා. හේතුඵල වාදී කියන එක හත් ලස්සන තෝරා ගන්න පුළුවන්. මේක හොඳ නරකද කියන එක මෙහෙම දෙයක් කළොත් හොඳද? ඒක තමන්ටම බලා ගන්න පුළුවන්. තමන්ට හොඳද? එහෙම එකක් වුණා. එතනින්ම ප්‍රශ්නේ විසඳෙයි. එතනින්ම හොයාගත්තා. කෙනෙක් හවට්ටන එක හොඳද කියලා අහනවා. අනු තමන් හවට්ටන එක හොඳද? ප්‍රශ්නේ එතන විසඳුණා. කවුද කවුද? කෙනෙක් ඇයි මාව හවට්ටලා යනවනේ කවුද? එහෙනම් එහෙම තමයි මං අනිත් කෙනාට ලෝක කවුද නේ? අනිහිම දකින්න ඕනේ. ඒකේ යථාර්ථය හොයාගන්න පුළුවන්. පින්දපවුද කියන අහනකට වැඩි හේතුඵල වශයෙන් බැලීම තමයි බුද්ධාගම ප්‍රඥා ගෝචර කරන්නේ.